ජෝදා ඇයි ඔයා මේ ආවේ? මං ආවේ ඔයාව බලන්න. ඒ කන්නඩිය ඉස්සරහට වෙලා ඔයාගේ රූපය දිහා බලාගෙන ඉන්නේ. ඔයා කොහෙද යන්නේ? බලන්න දැන් එළි වෙලා. සෙනගත් දෙනවා ඇති. අපි දෙන්නගේ සොහන බලන්න. මෙතෙන්ට මිනිස්සු ඇවිල්ලා අපි දෙන්නගේ ආදරය සිහිපත් කරයි. ගොඩක් අයට අපි දෙන්නගේ ආදරය දැනේ. ගොඩක් අය ඒක අහගෙන ඉදී. දැන් ඉතින් අවුරුදු 400කුත් ගත වුණානේ. කොච්චර දේවල් වෙනස් වෙලාද? ජීවත් වෙන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ ජෝදාගේ අක්බර්ගේ ආදර කතාව නම් තාම වෙනස් වෙලා නැහැ. හරියටම ඉරයි හඳයි වෙනස් වෙලා නැහැ වගේ. අවුරුදු 400කට පස්සෙත් මිනිස්සු අපේ ආදරය ගැන කතා කරනවා. ඒ ඇත්තටම මොකක්ද උනේ කියලා දන්නේ අපි දෙන්න විතරයි. ඒ කාලේ මම නිකම් ජලා මම දැනගෙන හිටියේ එකම එක පාටක් ගැන විතරයි. ඒ තමයි ලේවල පාට. මේ කතාව පටන් ගන්නේ අවුරුදු 15ක තරුණයෙකුගේ කඩුවෙන්. ඔහු කඩු හරඹ කළා. යුද්ධ කරන්න ඉගෙන ගත්තා. එක අවස්ථාවක් දෙනවා. ජීවිතේද මරණයද? ජීවිතය. මම ඔබට අපේ දාණය දෙනවා. වැරදි කෙනාට උඹ ඉලක්කය ඇල්ලුවේ. ජලාල් ළඟ හදවතක් ඇත්තේ නෑ. දුර්වල මිනිස්සු ළඟයි හදවත් තියෙන්නේ. එහෙම මිනිස්සුන්ට දිනන්න අමාරුයි. තේරුණාද? කිසිම දවසක මම පරදින්නේ නැහැ.
ගලවල දාපල්ලා මේකගේ ඇස්. ඔළුව ගිහින් දාපල්ලා මේකගේ රජාට බලන්න. හැමෝම හොඳට බලාපල්ලා මගේ ඇස් දිහා. මගේ එක හැකින් පේන්නේ ජලාල්ගේ වෛරය. අනිත් ඇහෙන් පේන්නේ අපි හැමෝගෙම ශක්තිය. මේ ජලාල් ඉස්සරහා කවුරු හරි ඔළුව ඉස්සුවොත් ලැබෙන්නේ මරණය. ඒ වගේම ගිහින් කියපල්ලා මේක අපෙන් තෑග්ගක් කියලා. ජලාල්ගේ භීෂණය. ජලාලුද්දීන් රජතුමාට ජය වේවා! ජලාලුද්දීන් රජතුමාට ජය වේවා! ජලාලුද්දීන් රජතුමාට ජය වේවා! ඉන්දියාවේ ජලාල්ගේ භීෂණය පැතිරෙන්න පටන් ගත්තා. බයිරම් ખાන් අවුරුදු 15ක තරුණෙක් ක්‍රූර සෙබලෙක් බවට පත් කළා. ඔබ නොනිමෙන පහනක් ජලාල්. හැම තැනකම ඔබ දිනන්න ඕනේ. ඒකට ඔබට මේ අසිපත ශක්තියක් වේ. මේ රාජ්‍ය තමයි ඔබගේ වස්තුව. සිතුවිලි තමයි මේ දිලිසෙන අසිපත. අදින් පසුව හැම දේම ඔබට අයිති. මේ මුළු දේශයම ජලාල්ගේ නමට යටත් වෙන්න ඕනේ. ඉන්දියාවේ ජලාල්ගේ භීෂණය පැතිරෙන්න පටන් ගත්තා. බයිරම් ખાන් අවුරුදු 15ක තරුණෙක් ක්‍රූර සෙබලෙක් බවට පත් කළා. කඩුව ජලාල්ගේ, නමුත් අත බයිරම් ખાන්ගේ. මූණ ජලාල්ගේ, නමුත් සිතුවිලි බයිරම් ખાන්ගේ. බයිරම් ખાන් තමයි ජලාල්ට ඉගැන්නුවේ සෙබලෙක්ගේ පපුවේ හදවතක් නැති බව. මේ මොකන්ද කරගත්තේ? මගේ ලේවල ප්‍රබලත්වයෙන් මේ රාජධානිය තවත් බලවත් වෙන්න ඕනේ. නැහැ කාන් මාමේ. ඔයා මෙහෙම ලේ හොලවන්න ඕන කෙනෙක් නෙවෙයි. මේ වගේ පුංචි දෙයක් වෙනුවෙන් ලේ හලන එක හොඳ නැහැ. මුළු ඉන්දියාවෙම රජකම් කරන්න ජලාල් හීන මැව්වා. බයිරම් ખાන් ජලාල්ගේ ලේවලට කොච්චර වසක ඇව්වද කියනවා නම් ඔහු මේ කුමාරයාව ක්‍රූර අධිරාජ්‍යවරයෙක් බවට පත් කළා. ඔහුගේ හිතේ මනුස්සකම ගැන කිසිම තැකීමක් තිබුණේ නැහැ. ක්‍රූර බව බොහොම ප්‍රචලිත වුණා. කාලයක් කෙමෙන් ගෙවිලා ගියා. බොහොම ලෙහෙසියෙන් ජලාල් නරේශ්වර ජලාල්දීන් බවට පත් වුණා. ජලාල් ගැන මිනිස්සු කතා කරන්න ගත්තා. ජලාල් ගැන කතා නිර්මාණය වුණා. ඇතුන්ට ආශා කරපු ජලාල්ගේ ශක්තිය කෙමෙන් ඇතුන්ගේ ශක්තියට සමාන වෙන්න පටන් ගත්තා. මේ අතරේ මුළු රටේම ස්වභාවය අවුල් වියවුල් වුණා. මේ විරෝධතා මැද්දේ බටහිර පැත්තේ රාජ්පුත් ප්‍රධානීන් එක් රැස් වුණා. එක පැත්තකින් ඉර පෑවුවා. අනික් පැත්තෙන් ඉර බහින්න හවස් වුණා. සල්ලාප විවාදවලට පෙරළුණා. විවාදවලින් ආයුධ එළියට ආවා. ප්‍රශ්නවල උත්තරවලින් තවත් ප්‍රශ්න එළියට එන්න පටන් ගත්තා. මේ ප්‍රශ්නවල පැටළුණු රාජ්පුත් ප්‍රධානීන්ට අමතක වුණා තමන්ගේ රාජ භාණ්ඩාගාරයේ ඇති අමිල වස්තුවක් ගැන. මේ වස්තුවට ශක්තිය තිබුණා අක්බාර්ගේ හදවත නතර කරන්න. ඒ වස්තුවේ නම තමයි ජෝදා. ජෝදා කියන්නේ ඉන්දියාවේ හිටපු ලස්සනම කුමාරිකාවක්. ඇය රාජ්පුත් ප්‍රධානීන්ට මිල කරන්න බැරි වස්තුවක්.
පවුලේ සමහරු ඇයව තවත් නම් වලින් හැඳින්වුවා. ඒත් අප ඇයව හඳුනාගන්නේ ජෝදා නමින්. ඒ චෝදා කොහෙද මේ හති දාගෙන දුවන්නේ? චෝදා චෝදා ඕ මින්න චෝදා ඔහොම නවතින්න ජෝදා. චෝදා යෝදා ඔයා මොනවද මේ කළේ? අද වෙනකන් කිසිම රාජකුමාරියක් අවසර නැතුව රාජමාලිගාවෙන් පිටතට ගිහිල්ලා නැහැ. මේ වගේ මාලිකෙන් පිටතට එන එක ඒ තරම් හොඳ දෙයක් නන් නෙවෙයි. අනික ඔය තරම් පිරිමි කොටක මැද්දේ ওই විදිහට ඉන්නවද? කෙනෙක් මැරෙන්න යනකොට බලාගෙන ඉන්න එක උසස් රජතුමකුගේ දුවකට ගැලපෙන දෙයක්ද? යෝදා ඔයා අමතක කරන්න එපා නිර්භීත රාජ්පුත් රණකාමියෙක්ගේ දුවෙක් කියලා. එතකොට එයාලට හදවතක් නැද්ද? නැහැ. එයාලා සතුරන්ව විනාශ කරනකොට කිසිම දෙයක් හිතන්නේ නැහැ. ඇයි ඔබතුමා හතුරන්ව මරන්නේ? මොකද මට ආමේර් නගරේ රැක ගන්න ඕනේ. තව? ඒ වගේම මං ආමේර් නගරයට ගොඩක් ආදරෙයි. අනේ තාත්තේ ආදරය කරන්න පුළුවන් හදවතක් තිබුණත් විතරයි. හැබැයි දැන් කියන්න එපා රණකාමියෙකුට හදවතක් නැහැ කියලා. අනික මම නම් ඉගෙනගෙන තියෙන්නේ මහ පොළොවේ රජකම් කරන කෙනා පොළොවටම පස් වෙනවා කියලා. හැබැයි හදවතේ රජකම් කරන කෙනා එයා හැමදාම ජීවත් වෙනවලු. ඔන්න එහෙනම් තාත්තගේ තරහ ඉවරයි. අම්මේ! අම්මේ! ඒ පාර මොකද? බලන්න! බලන්න ඔයාගේ හොරතලිය මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඇයි මොකද? ආභරණ අරගත්තේ මට. දාගෙන ඉන්නේ මෙයා. අනේ මං දැනගෙන හිටියේ නෑනේ සුබන්න මේවට කැමතියි කියලා. හරි මං දැම්මම ගලවන්න. එපා. මට එපා ඔයා බලඳපු ඒවා. සුබන්‍ය මේව ඇඳුම් එක්කම තිබුණු හින්දා මං හිතුවා මේවා මට කියලා. අද මෙයාගේ උපන්දිනේනේ. ඒ නිසා දාගෙන ඉඳපු දෙන්න. හැමදාම ඔයා අරගන්නේ මෙයාගේ පැත්ත. මෙයානේ වැඩිමල්. හැමදාම හොඳම දේ මෙයාට විතරයි. මං ඉතින් මේ ගෙදර බාලයානේ. බාලකම විතරක් නෙවෙයි. අනුන්ගේකමයි දෙකම. ඇත්තටම කාරණේ මේකයි සුබන්‍ය. ඔයාව අපිට හම්බ වුණේ දේවාලේ පඩිපෙළ ළඟදී. ඒ නිසා ඔයාගේ බාලකමයි අනුන්ගේකමයි දෙකම පේනවා. නැද්ද? අම්මේ අම්මේ කනේද හැමදාම මෙයා කරන්නේ ඔයගේ වැඩම තමයි. අදින් පස්සේ මං ඔයාලගෙන් වෙන් වෙලා ඈතකට යනවා. හරි හරි. මං ඔයාට මීටත් වඩා වටිනා බන්න හදලා දෙන්නම්කෝ හරිද? දැන් ඉතින් දෙන්නම යුද්ධ කරන එක නවත්තලා ඉක්මන් කරලා පල්ලෙහාට එන්න. ඔන්න වෙලාවත් හරියාගෙනයි එන්නේ. මන් යෝමෑනියන්ගෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි. ඔයා කරන හැම වැඩක්ම පාඩුවෙන් පාඩු වෙන්න ඕනි. එච්චරයි. ඔයාටත් එහෙමමයි. ඔයාත් දවසක කසාද බැඳලා මෙහෙන් යනවනේ. ඔයාට ලැබෙන සෑමියා ආශා කරත්තයක් පදින බඩ මහත තඩියෙක් වෙන්න ඕනේ.
එතකොට රාගසැමියෝ ඔයාටත් වඩා කෙට්ටුම කෙට්ටු කෝටු කිතයියෙක් වෙන්න ඕනේ. මට දැන් හිතෙනවා මුගල් සේනාව ඇවිත් ඔව් පැහැර ගන්නවා නම් හොඳයි කියලා. සුබන්‍ය ආයෙමත් ඔය වගේ කතා කියන්න එපා. කියනවාමයි. වැඩිමහල් වෙලා මට පඬිතුකම් දාන්නේ නේද?